හයි ළමයි. කොහොමද? හොඳින්ද හැමෝම? ම්ම්. මං අද කතා කරන්නේ නම් ගොඩක් පියමි අයට. ඉතින් මං කියන්නේ කවදාවත් වෙන ගෑනු කෙනෙක් සංසන්දනය කරලා තමන්ගේ ගෑනිට දොස් කියන්න නම් එපා. දන්නවද? ඒක වැරදි. සමහර විට ඕගොල්ලෝ හිතනවා ඇති තව ගෑණියෙක් දිහා බලලා හරි ඕගොල්ලෝගේ ලව් එකක් කියමුකෝ ක්‍රෂ් එකක් කියමුකෝ. ඒ වුණාට එයා දිහා බලලා තමන්ගේ වයිෆ්ගේ වයිෆ් සංසන්දනය කරන්න එපා. මොකද ඊට වඩා ගොඩාක් හොඳ ගතිගුණ ඔයාගේ වයිෆ් ගාව තියෙනවා. එයානේ ඔයත් එක්ක ජීවත් වෙන්නේ. අර එයා එළියේ ඉඳන් ඔයාට ලව් කරන කෙනානේ. තේරුණාද? එතකොට ඔයාලම හිතන්නකෝ පවුලකට තුන්වෙනියෙක් එන්නේ එයා හොඳ නැති කෙනෙක් හින්දානේ. නැත්තම් කවදාවත් කුරුළු කූඩු කඩන්න හොඳ හිතක් තියෙන කෙනෙකුට බෑ. මන් දකින විදිය. ඉතින් ඒ හන්දා එයාව සංසන්දනය කරලා වයිෆ්ව මනින්න එපා. වයිෆ් කියන්නේ මාරම දුකක් දරාගෙන ඕගොල්ලෝ ගොඩ ගන්න මේ පෞල් ජීවිතේ රැකගෙන ජීවත් වෙන්න වෙහෙස දරන කාන්තාවක්. ඒ හන්දා එයාගේ වැරදි තියෙනවා නම් ඒක කතා කරලා විසඳගෙන ජීවත් වෙන්න බෑ නම් දෙන්න අයින් වෙන්න. එහෙම නැතුව කවදාවත් බොරු කරන්න එපා. ඒක ලොකු පාපයක්. එයා විඳවන විඳවිල්ල දන්නේ ඒක විඳින කෙනා විතරයි. ඒක ඔයාලට දැනෙන්නේ නැහැ. තේරුණාද? ඒ හන්ද එහෙම කරන්න එපා. හාද?